මම පැය දෙකක් තිස්සේ යනකම් බලා ඉඳලා තිබුණා. ඉතින් මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? අද අපි ඉගෙන ගන්න යන්නේ මේ වගේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. Hello everyone, welcome back to the Fluent Way YouTube channel. Today you are joining with a new grammar lesson. ඉතින් අද කතා කරන්නේ past perfect continuous tense එක සම්බන්ධයෙන්. ඉතින් වෙනද වගේම අපි බලමු past perfect continuous tense. අපි භාවිතා කරන්නේ මොන වෙලාවකද කියලා. ඉතින් අපි වාක්‍ය හදන්න කලින් දැනගන්නවා මේ tense එක මොකටද භාවිතා කරන්නේ කියලා. ඉතින් මම දාලා තියෙනවා වගේ අපි past perfect continuous භාවිතා කරන්නේ මේක භාවිතා කරන්නේ කරමින් ඉඳලා තිබුණා කියලා කියන්නේ. කරමින් ඉඳලා තිබුණා. දැන් උදාහරණයක් විදිහට අපි අතීතයේ මොකක් හරි පටන් අරගෙන ඒක කාලයක් තිස්සේ කරලා හැබැයි මේ වෙද්දී කරලා ඉවර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා අවුරුදු 5ක් තිස්සේ ටැමිල් ඉගෙනගෙන තිබුණා කියලා හිතමු. දැන් අපි හිතමු 2015 තමයි ටැමිල් ඉගෙන ගන්න පටන් ගන්නේ. ඔයා 2015 ඉඳන් පටන්ගෙන 2020 වෙනකන් ටැමිල් ඉගෙන ගන්නවා. ඉතින් ඔයා අවුරුදු 5ක් තිස්සේ ටැමිල් ඉගෙනගෙන තිබුණා. අන්න ඒ වගේ දේවල් කියන තමයි අපි භාවිතා කරන්නේ past perfect continuous tense. කාලයක් තිස්සේ කරමින් ඉඳලා තිබුණ දේවල් කියන්න භාවිතා කරනවා past perfect continuous tense. එහෙනම් සරලව මතක තියාගන්න past perfect continuous tense භාවිතා කරන්නේ කාලයක් තිස්සේ කරමින් ඉඳලා තිබුණ දේවල් කියන්නේ. හරි අපි උදාහරණයක් අරගෙන past perfect continuous tense තේරුම් ගන්න බලමු. ඇය පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබුණා. ඇය පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබුණා. දැන් මෙතනදී ඇය පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබිලා තියෙනවා. එයා පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබුණා. එහෙනම් මේක කාලයක් තිස්සේ කරමින් ඉඳලා තිබුණ දෙයක්. එහෙනම් අපිට මේ වාක්‍ය ලියන්න වෙන්නේ past perfect continuous tense වලින්. හරි. අපි බලමු මේ වාක්‍ය කොහොමද හදාගන්නේ කියලා. පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබුණේ ඇය. අපි active voice වල මුලින්ම ලියන්නේ මේ ක්‍රියාවක් කරන්නේ කවුද කියලා. ඉතින් ඇය කියන්නේ she. මෙතන තිබුණ දෙයක් ගැන කියන්න තමයි භාවිතා කරන්නේ. තියෙනවා කියලා කියන්නේ අපි භාවිතා කරේ have සහ has. එහෙනම් ඒකේ අතීත කාලයේ තිබුණා කියන භාවිතා කරන්නේ had. She had. She had. ඇය පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබුණා. හැබැයි මෙතන අපිට ලියන්න අවශ්‍ය ලියමින් කියලා. හැබැයි ඔබට මතක ඇති have has had එක අපි භාවිතා කරන්නේ verb 3 past participle verb එක. හැබැයි අපිට ලියන්න අවශ්‍ය ලියමින් කියලා. writing. ඒ නිසා අපි අලුතෙන් be verb එකක් එකතු කරගන්නවා past perfect continuous වල been කියලා. B-E-E-N been. She had been writing. මොකක්ද මෙයා ලියමින් ඉඳලා තිබුණේ? ලියුමක්. ලියුම් එකක්. She had been writing a letter. She had been writing a letter. දැන් මේකේ තියෙනවා කොච්චර කාලයක්ද කියලා. පැයක් තිස්සේ. ඉතින් කොච්චර කාලයක්ද කියලා කියද්දී අපි භාවිතා කරනවා තිස්සේ කියලා කියන්න for. She had been writing a letter for පැයක් 1 hour. මේ විදිහට තමයි මේ වාක්‍ය ලියන්නේ. She had been writing a letter for 1 hour. ඇය පැයක් තිස්සේ ලියුමක් ලියමින් ඉඳලා තිබුණා. She had been writing a letter for 1 hour. ඉතින් මේ වාක්‍ය හදාගන්නේ මුලින්ම අපි ලියන්නේ subject එක. ක්‍රියාව කවුද කරන්නේ කියලා. ඊළඟට තිබුණා කියන අදහසත් එක්ක එකතු කරනවා had. She had. අපිට මෙතන භාවිතා කරන්න ඕනේ continuous වලින්. හැබැයි have has had එක්ක අපි භාවිතා කරන්නේ verb 3. ඒ නිසා අපිට අලුතෙන් be verb එකක් එකතු කරගන්න වෙනවා. been. subject had been. ඉතින් been එක verb එකට ing එකතු කරන්න පුළුවන්. verb plus ing. ඊළඟට කරමින් ඉඳලා තිබුණේ මොකක්ද කියන්නේ
object එක. ඉතින් මේ ස්ට්‍රක්චර් එකට තමයි past perfect continuous tense හදාගන්නේ. subject, had been, verb ing, object. හරි. past perfect continuous tense වල අපිට කියන්න ක්‍රම දෙකක් තියෙනවා. වාක්‍ය කියද්දි ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි අපි කොච්චර කාලයක් තිස්සේ මේ ක්‍රියාව කරමින් ඉඳලා තිබුණාද කියලා. එහෙම නැත්නම් කවදා ඉඳලා එහෙම නැත්නම් කොයි වෙලාවෙ ඉඳලා අපි මේ ක්‍රියාව කරමින් ඉඳලා තිබුණාද කියලා. ඉතින් තිස්සේ කියද්දී අපි භාවිතා කරන්නේ for කියන word එක. උදාහරණයක් විදිහට for one week සතියක් තිස්සේ. for one month මාසයක් තිස්සේ. for 2 years අවුරුදු දෙකක් තිස්සේ. ඒ වගේම කවදා ඉඳලාද අපි මේ ක්‍රියාව කරන්නේ කියද්දී භාවිතා කරන්නේ since. කවදා සිට මේ දේ කරනවා. උදේ සිට නම් since morning. 8 ඉඳලා නම් since 8. ගිය සතියේ ඉඳලා නම් since last week. ඒ වගේ අපිට past perfect continuous වාක්‍ය හදද්දී කාල සීමාව කොච්චරක්ද කියලා දාන්නත් පුළුවන්. කවද ඉඳලා කරමින් ඉඳලා තිබුණාද කියලා ලියන්නත් පුළුවන්. හරි. අපි උදාහරණ දෙකක් කරන් for එකයි since එකයි භාවිතා කරන විදිහ බලමු. මේ වාක්‍ය දෙකත් එක්ක බලමු since සහ for භාවිතා කරන්නේ කොහොමද කියලා. පළවෙනි උදාහරණය මම එයා එනකල් පැය දෙකක් තිස්සේ බලාගෙන ඉඳලා තිබුණා. ඔබ වීඩියෝ එකේ මුලින් දැක්ව වාක්‍ය අපි දැන් හදන්නේ කොහොමද කියලා බලමු. මම එයා එනකල් පැය දෙකක් තිස්සේ බලාගෙන ඉඳලා තිබුණා. පැය දෙකක් තිස්සේ. එහෙනම් අපි ස්ට්‍රක්චර් එකට අනුව හදමු. සබ්ජෙක්ට් එක මම. මෙතන බලාගෙන හිටියේ මම. I had been බලාගෙන ඉන්නවට කියන්නේ waiting. I had been waiting. එයා එනකල්. waiting for බලාගෙන ඉන්න කෙනා ගැහැණු කෙනෙක් නම් her, පිරිමි කෙනෙක් නම් him. අපි her කියලා දාමු. I had been waiting for her. දැන් පැය දෙකක් තිස්සේ. නම් තිස්සේ මෙච්චර කාලයක් තිස්සේ කියලා කියද්දි භාවිතා කරන්නේ for. I had been waiting for her for 2 hours. පැය දෙකක්. for 2 hours. නම් මේ විදිහට ඒ වාක්‍යය හදාගන්න පුළුවන්. I had been waiting for her for 2 hours. නම් මෙච්චර කාලයක් තිස්සේ කියලා කියද්දි භාවිතා කරන්නේ for. ඊළඟ උදාහරණයක් හදන විදිය බලමු. මගේ සහෝදරයා උදේ ඉඳලා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. මගේ සහෝදරයා උදේ ඉඳලා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. එතන මෙයා පටන්ගෙන තියෙන්නේ උදේ. එහෙනම් උදේ ඉඳලා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් ඉඳලා හැබැයි මේ වෙද්දියා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් ඉන්නේ නැහැ. මේ වෙද්දියා නතර කරලා තියෙනවා. මගේ සහෝදරයා උදේ ඉඳලා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. වාක්‍ය දිගයි හැබැයි අපිට හදා ගන්න පුළුවන්. මෙතන වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරන්නේ මගේ සහෝදරයා. නා සබ්ජෙක්ට් එක තමයි my brother. My brother had been කරමින් ඉඳලා තිබුණු දෙයක් නිසා. had been ක්‍රියාපදේ තමයි සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවට කියන්නේ play. සෙල්ලම් කරමින් කියලා කියද්දි playing. My brother had been playing. මෙයා සෙල්ලම් කරමින් ඉඳලා තිබුණේ වීඩියෝ ක්‍රීඩා. had been playing video games. video games. උදේ ඉඳලා එහෙනම් ඉඳලා සිට කියලා කියන්නේ භාවිතා කරන්නේ since. since this morning. since this morning. My brother had been playing video games since this morning. මගේ සහෝදරයා උදේ ඉඳලා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා කියලා කියද්දි හදාගන්නේ my brother had been playing video games since this morning.
ඉතින් මේ විදිහට අපිට past perfect continuous tense වාක්‍ය හදාගන්න පුළුවන්. හරි. මේ උදාහරණ වලට තනියම හදන්න පුළුවන්ද කියලා බලමු. ඉතින් මේ වාක්‍ය වල තනියම හදන්න පුළුවන් නම් ඔයාලට past perfect continuous tense වලින් වාක්‍ය හදන්න පුළුවන්. ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණා. ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණා. ඉතින් වීඩියෝ එක නතර කරලා ඔයාලා තනියෙන් හදලා බලන්න මේ වාක්‍ය හදාගන්න පුළුවන්ද කියලා. හරි දැන් බලන්න ඔයාලගේ වාක්‍ය හරිද කියලා. ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණා. මෙතන ගෙදරක් හදමින් ඉඳලා තිබුණේ ඔවුන්. now subject එක they had been මෙතන ගෙදරක් වගේ දෙයක් හදනකොට අපි build කියලා කියනවා. මොකද මේ කියන එක මෙතන match වෙන්නේ නැහැ. they had been building මේක ඉදිකරන දෙයක් නිසා building කියලා භාවිත කරනවා. they had been building මෙතන හදමින් ඉන්නේ ගෙදරක්. අනිවාර්යයෙන්ම a කියන ආර්ටිකල් එක භාවිත කළ යුතුයි. they had been building a house සති 3ක් තිස්සේ. මෙතන තියෙන්නේ තිස්සේ කියලා. කොච්චර කාලයක් තිස්සේ කරමින් හිටපු දෙයක්ද කියලා. මම තිස්සේ කියද්දි භාවිත කරන්නේ for. They had been building a house for සති 3ක්. 3 weeks. They had been building a house for 3 weeks. මේ විදිහට අපිට මේ වාක්‍ය හදාගන්න පුළුවන්. එහෙනම් past perfect continuous sentences හදාගන්නේ මේ විදිහට. අපි ඊළඟට බලමු මේ වාක්‍යවල negative සහ questions කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම යමු negative හදාගන්න විදිහ බලන්න. ඉතින් negative කියලා කියන්නේ මේක කරමින් ඉඳලා තිබුණේ නැහැ කියලා කියන්නේ. ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණේ නැහැ. negative කරද්දී ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණේ නැහැ. ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ නැහැ කියලා කියත්. එහෙනම් චූටි වැඩක් කරන්න තියෙන්නේ මෙතන අපිට not එකතු කරන්න තියෙන්නේ. ඔබට මතකයිද කොතෙන්ද අපි not එකතු කරන්නේ කියලා? ඉතින් not එකතු කරන්නේ ඒ වාක්‍යයේ හම්බ වෙන පළවෙනි be verb එකට පසුව. දැන් මේ sentences වල be verbs දෙකක් හම්බ වෙනවා. උපකාරක පද දෙකක් හම්බ වෙනවා. හැබැයි අපි අනිවාර්යයෙන්ම not කියන word එක එකතු කරන්නේ පළවෙනි be verb එකට පසුව. එහෙනම් අපි මේ වාක්‍ය negative වලින් ලියනවා නම් they had කියන තැනට පසුව not කියලා එකතු කරගන්න අවශ්‍යයි. එහෙනම් negative වාක්‍ය ලියන්නේ they had not been building a house for 3 weeks කියලා. තේරුම් වෙනවා ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණේ නැහැ. ඉතින් had not කියන එක අපිට කෙටි කරලා ලියන්න පුළුවන් hadn't කියලා. එහෙනම් ඒ වාක්‍යෙම අපිට කියන්න පුළුවන් they hadn't been building a house for 3 weeks කියලා. ඉතින් negative කරද්දී නම් පොඩි වැඩක් තිබුණේ not කියන word එක පළවෙනි be verb එකට පසුව එකතු කරන්න තිබුණා. එහෙනම් අපි දැන් බලමු questions කොහොමද හදාගන්නේ කියලා. ප්‍රශ්නයක් කොහොමද හදාගන්නේ? ඉතින් ප්‍රශ්න හදද්දී ඒත් අපිට තියෙන්නේ සරල වැඩක් කරන්න. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ හරියටම කොහොමද ප්‍රශ්නේ හදන්නේ කියලා. ප්‍රශ්නයක් හදද්දී අපිට කරන්න තියෙන්නේ be verb එක අරගන්න ඕනේ වාක්‍ය මුලට. සාමාන්‍ය වාක්‍යයක ප්‍රශ්නයක් හදද්දී be verb එක අරගන්නවා වාක්‍ය මුලට. හැබැයි මෙතන අර ප්‍රශ්නෙම තියෙනවා be verbs දෙකක් තියෙනවා. helping verbs දෙකක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපි කරන්නේ පළවෙනි helping verb එක විතරක් අරගන්නවා වාක්‍ය මුලට. එහෙනම් මෙතන පළවෙනි helping verb එක තමයි had. එහෙනම් had they been කියලා අපි ප්‍රශ්නේ හදාගද්දී had කියන එක විතරක් වාක්‍ය මුලට අරගන්න අවශ්‍යයි. එහෙනම් ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණාද කියලා හදන්න අවශ්‍ය නම් අපි කරන්නේ they had කියන එක මාරු කරනවා had they කියලා ලියන්න අවශ්‍යයි. හරි. එහෙනම් අපි කියවලා බලමු. ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණාද? ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණාද?
Had they been building a house for 3 weeks? Had they been building a house for 3 weeks කියලා අපිට මේ වාක්‍ය හදාගන්න පුළුවන්. එහෙනම් නෙගටිව් සහ ක්වෙස්චන්ස් හදාගන්න විදිහ අපි කතා කරා. තව එක කොටසක් තියෙනවා. නෙගටිව් ක්වෙස්චන්ස් හදාගන්නේ කොහොමද කියලා බලමු. නෙගටිව් ක්වෙස්චන්ස් ඒ කියන්නේ ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණේ නැද්ද කියන වාක්‍ය කොහොමද හදන්නේ කියලා බලමු. ඔවුන් සති 3ක් තිස්සේ ගෙදරක් හදමින් ඉඳලා තිබුණේ නැද්ද? ඉතින් නෙගටිව් ක්වෙස්චන්ස් හදද්දී අපි ප්‍රශ්නයක් කරන්නත් අවශ්‍යයි. නෑ කියලා කියද්දි not එකතු කරන්නත් අවශ්‍යයි. ඉතින් නෙගටිව් ක්වෙස්චන්ස් හදන ලේසිම ක්‍රමය තමයි hadn't කියලා අපිට මුලට ගන්න අවශ්‍යයි. hadn't. එහෙනම් මේ වාක්‍ය හදාගන්න පුළුවන් hadn't they been building a house for 3 weeks කියලා. එහෙනම් මතක තියාගන්න ප්‍රශ්නයක් හදද්දී අපි අනිවාර්යයෙන්ම question mark එක දාන්න අවශ්‍යයි. අපි කලින් කතා කරපු question වලත් question එකක් නම් අපි question mark එක දාගන්න අවශ්‍යයි. hadn't they been building a house for 3 weeks කියලා අපිට මේ වාක්‍ය හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට had විතරක් මුලට අරන් not එක තිබුණ තැනම තියලා මේ වාක්‍ය හදාගන්න පුළුවන්. ඒක හදාගන්නේ අපි had කියන එක විතරක් අරගන්නවා මුලට. had they not කියන word එක තිබුණ තැනම තියන්න පුළුවන්. had they not been building a house for 3 weeks. ඉතින් මේ විදිහට නෙගටිව් ක්වෙස්චන් එකක් හදාගන්න පුළුවන්. අපි අද කතා කරේ past perfect continuous tense එක කොහොමද හදාගන්නේ කියලා. අද කතා කරපු පාඩමේ සාරාංශයක් අරන් බලමු කොහොමද අපි මේ පාඩම ඉගෙන ගත්තේ කියලා. past perfect continuous tense. අපි මේ tense එක භාවිතා කරේ කාලයක් තිස්සේ කරමින් ඉඳලා තිබුණ දේවල් කියන්නේ. කාලයක් තිස්සේ කරමින් ඉඳලා තිබුණ දේවල් කියන්නේ. අතීතයේ පටන්ගෙන කාලයක් තිස්සේ කරලා මේ වෙද්දි කරලා ඉවර වෙලා තියෙන දේවල් කියන්නේ භාවිතා කරා past perfect continuous tense. ඉතින් මේකෙන් අපි භාවිතා කරපු ස්ට්‍රක්චර් එක තමයි sentence structure එක subject had been verb ing object. කරන කෙනා කවුද? කරමින් ඉඳලා තිබුණා කියන්නේ had been verb ing ඊළඟට කරමින් හිටියේ මොකක්ද කියලා. ඉතින් අපිට මේ වාක්‍ය කියන ක්‍රම දෙකක් තිබ්බා. කොච්චර කාලයක් තිස්සේ මේ දේ කරමින් ඉඳලා තිබුණාද? එහෙම නැත්නම් කොයි වෙලාවෙ, කොයි දවසේ ඉඳලා මේ දේ කරමින් ඉඳලා තිබුණාද කියලා. කොච්චර කාලයක් තිස්සේ මේ දේ කරමින් ඉඳලා තිබුණාද කියද්දී භාවිතා කරේ for. කොයි වෙලාවෙ සිටද? එහෙම නැත්නම් කොයි දවසේ ඉඳලාද? කොයි අවුරුද්දේ ඉඳලාද කියලා කියද්දී භාවිතා කරේ since. දැන් අපි උදාහරණයක් අරන් බලමු. ඉතින් මම උදේ ඉඳලා ෆිල්ම් එකක් බලමින් ඉඳලා තිබුණා. I had been watching a movie since morning. මම පැය දෙකක් තිස්සේ ෆිල්ම් එකක් බලමින් ඉඳලා තිබුණා. I had been watching a movie for 2 hours. ඉතින් ඊළඟට අපි කතා කරේ negative questions සහ negative questions කොහොමද හදාගන්නේ කියලා. negative නැතාර්ථය හදාගද්දී අපි කරන්නේ පළවෙනි be verb එකට පසුව not එකතු කිරීම. මතක තියාගන්න පළවෙනි be verb එක නැත්නම් පළවෙනි helping verb එකට පසුව not කියන word එක එකතු කරන්න අවශ්‍යයි. මම උදේ ඉඳලා ෆිල්ම් එකක් බලමින් හිටියේ නැහැ කියලා කියනවනම් I had not been watching a movie since morning කියලා හදාගන්න පුළුවන්. question එකක් හදද්දී කරේ පළවෙනි be verb එකේ වාක්‍යය මුලට අරගත්තා. had I been watching a movie since morning. මම උදේ ඉඳලා ෆිල්ම් එකක් බලමින් ඉඳලා තිබුණාද? question mark එක දාන එක මතක ඇතුව දාන්න. මොකද ප්‍රශ්නයක් හදද්දී අපි question mark එකක් දාන්න අවශ්‍යයි. ඊළඟට negative questions. අපිට ක්‍රම දෙකක් තිබුණා. hadn't කියලා මොනට අරගෙන hadn't I been watching a movie since morning කියලා හදාගන්නත් පුළුවන්. had I not been watching a movie since morning කියලා හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි past perfect continuous tense වාක්‍ය හදාගන්නේ. මම හිතනවා මේ වාක්‍ය හදන විදිය තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ tense එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් සහ අත්දැකීම් තියෙන ඒවා මාත් එක්ක බෙදා ගන්න කමෙන්ට් එකක් දාන්න. හරි. අපි අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.